මොහුට ඕනම දෙයක් ඕන මිලදී ගන්න තරම් හැකියාවක් තියෙනවා. ඒත් ඔහු ඒවත් සල්ලි දීලවත් ගන්න බැරි දේවල්. ඔව්, ඔහු තමයි ද මැට්‍රික්ස් චිත්‍රපටයේ සුපිරි තරුව කියානු රීව්ස්. ඔහුට වයස අවුරුදු 3දී ඔහුගේ පියා විසින් අතහැර දමා ගොස් සුළු පියවරුන් තිදෙනෙකු සමගයි හැදී වැඩෙන්න වුණේ. ඔහු ඩිස්ලෙක්සියා රෝගයෙන් පෙළෙන අයෙක්. හොකි ක්‍රීඩකයෙකු වීමේ ඔහුගේ සිහිනය දරුණු අනතුරකින්දා බිඳ වැටෙනවා. ඔහුගේ දියණිය මිය යනවා. ඔහුගේ බිරිඳ මෝටර් රථ අනතුරකින් මිය යනවා. ඔහුගේ සහෝදරිය ලියුකේමියාවෙන් පෙළුණා. ඔහු ගමන් කරන්නේ කිසිදු ආරක්ෂකයෙකු නොමැතිවයි. ඔහුටම කියලා සුඛෝපභෝගී නිවාසයක් නැහැ. කියානු ජීවත් වෙන්නේ සාමාන්‍ය මහල් නිවාසයක. ඔහුගේ ප්‍රියතම විනෝදාංශය නගරේ සැරිසැරීමයි. හැබැයි ඔහු තමන්ගේ ජීවිතය මේ විදියට ගත කරත් අදටත් ජනප්‍රිය නළුවෙකු වශයෙන් රෝහල් සඳහා වැඩිම පරිත්‍යාගයන් සිදු කළ පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටිනවා. උදාහරණයක් වශයෙන් ද මැට්‍රික්ස් වෙතින් ඔහු ඉපයූ ඩොලර් මිලියන 75ක මුදල සම්පූර්ණයෙන්ම පුණ්‍යායතනයක් සඳහා පරිත්‍යාග කර තිබුණා. 2010 වසරේදී ඔහුගේ උපන්දිනයදා කියානු බේකරියකට ඇතුළු වී තනි ඉටිපන්දමකින් බ්‍රියෝච් එකක් මිලදීගෙන බේකරිය ඉදිරිපිට එය නිදහසේ භුක්ති විඳා. එදා ඔහු සමග කතා කිරීමට නතර වූ සියලු පුද්ගලයන් හට නොමිලේම කෝපි පිරිනැමුවා. මේ සියල්ලන්ගෙන්ම අපට හෙළිවෙන එක් කරුණක් තිබෙනවා. මේක කියානු විසින්ම වරක් ප්‍රකාශ කළ දෙයක්. ඒ තමයි වේදනාව අපගේ ජීවිතේ හැඩය වෙනස් කරන බව.